හෙලෝ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මං අද අරන් ඇවිල්ලා තියෙන්නේ ගාඩන් එකක් ලස්සනට හදාගන්න කැමති කෙනෙක්ට ගොඩාක් වටින වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ ගොඩාක් අඩු මුදලකින් තමන්ගේම මහන්සියෙන් නඩත්තු කරන්නත් පහසු වෙන විදිහට කොන්ක්‍රීට් වලින් බිම් ඇතුරුම් ගල් හදාගන්න විදිය. මේ දවස්වල ඉන්ටර්ලොක් කරන්න සෑහෙන වියදමක් යන නිසා මේ විදිහට අච්චුවක් ගෙනල්ලා තමන්ම කොන්ක්‍රීට් ගල් හදාගන්න එක ගොඩාක්ම වාසි සහගතයි. ඉතින් මේ වගේ වැඩ කරන්න කැමති කෙනෙක්ට මේ වීඩියෝ එකෙන් මුලින් ඉඳලම කොහොමද මේ ගල් හදාගන්නේ කියලා මම කියලා දෙන්නම්. ඉතින් අපිට මුලින්ම මේ වගේ අච්චුවක් ඕනි වෙනවා. මේක නම් ප්ලාස්ටික් අච්චුවක්. මේක ඕන නම් අපිට ෆයිබර් වලිනුත් ගන්න තියෙනවා. මේක ප්ලාස්ටික් වුණාට හොඳ ඝනකමකින් තියෙන නිසා ගොඩාක් ගල් මේකෙන් හදාගන්න පුළුවන්. මේ වගේ අච්චුවක් අපිට රුපියල් 900කට වගේ මිලට ගන්න පුළුවන්. මේ වගේ අච්චුවක් නැති වුණත් අපිට පුළුවන් තහඩු වලින්, කාඩ්බෝඩ් වලින්, ප්ලාස්ටික් භාජන වලින් මේ විදිහට අච්චුවක් හදාගෙන ඒකට කොන්ක්‍රීට් දාලා ගල් හදාගන්න. ඉතින් මේකට මුලින්ම කොන්ක්‍රීට් මිශ්‍රණය හරියට හදාගන්න ඕනේ. මම ගත්තේ වැලි, සිමෙන්ති, කොන්ක්‍රීට් චිප් ගලුයි. මේ දේවල් මැනගත්තේ ලීටර් 2 අයිස්ක්‍රීම් කප් එකකින්. එක වතාවකට ඒ කප් එකෙන් මම වැලි 6ක්, චිප් ගල් 4ක්, සිමෙන්ති 2ක් අරගෙන මික්ස් කරගන්නවා. එතකොට මට ඒ සම්පූර්ණ මිශ්‍රණයෙන් හදාගන්න පුළුවන් මේ වගේ ගල් සෙට් 6ක්. සාමාන්‍යයෙන් මට මේ ටික හදාගන්න පැය 2කමාරක් වගේ යනවා. ඔයා මේ මිශ්‍රණය හදාගන්නකොට මේ වගේ වැඩ හුරු නැති කෙනෙක් නම් මේ ටික ඔක්කොම මික්ස් කරලා ඔයා වතුර දානකොට පොඩ වතුර දාලා සාමාන්‍යයෙන් වතුර වැඩි නොවෙන්න මම අර මුලින් වීඩියෝ එකේ පෙන්වුවා වගේ හදාගන්න. ගල් සෙට් එකක් දෙකක් හදනකොට ඔයාට තේරෙනවා මේ මිශ්‍රණය හදාගන්න ඕනේ හරිම පදම මොකක්ද කියලා. එතකොට මම මේ කියපු අනුපාත එහෙම කරලා ඔයාට හරියන පදමට ඒ කොන්ක්‍රීට් මිශ්‍රණය හදාගන්න පුළුවන්. මිශ්‍රණය හදාගත්තට පස්සේ මේ අච්චුව හොඳට ලෙවල් කරගත්ත පොළවේ තියලා කොන්ක්‍රීට් එකකට පුරව ගන්න. කොන්ක්‍රීට් පුරවනකොටත් අච්චුව ඇතුලේ හිඩස් හිටින්නේ නැති වෙන විදිහට හොඳට කොන්ක්‍රීට් ටික පුරව ගන්න. අච්චුව වටේට තට්ටු කරනකොට ඇතුලේ හිඩස් තියෙන ඒවට කොන්ක්‍රීට් බහිනවා. එතකොට ඔයාලට පුළුවන් ආයෙ උඩින් ෆිල් කරලා ෆිනිෂ් කරගන්න. අච්චුව ගලවනකොටත් වටේටම තට්ටු කර අච්චුව හැමින් උඩට ගලවලා ගන්න. මම ඔයාලට ගල් හදාගන්න සම්පූර්ණම ස්ටෙප්ස් ටික මේකේ පෙන්නලා තියෙනවා. මේ විදිහට අපිට පහසුවෙන්ම හදාගන්න පුළුවන්. ඔය අච්චුවට කොන්ක්‍රීට් පිරවුවට පස්සේ හයි වෙන්න කියලා ටිකක්වත් තියන්න ඕනේ නැහැ. හරියට ෆිනිෂ් කරගත්තට පස්සේ ඒ වෙලාවෙම ඔයාලට අච්චුව ගලවලා ආපහු ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කොන්ක්‍රීට් ගල් ඔයාලට කැමති ඩිසයින් එකකට මේ අච්චුව යොදාගෙන හදාගන්න පුළුවන්. මේ ඩිසයින් එක වගේම තව ගොඩක් ඩිසයින්ස් වලින් අච්චු තියෙනවා. ඔයාට කැමති එකක් තෝරලා ගන්න පුළුවන්. මෙතන ගල් ටික හදාගත්තේ මලක් වගේ හිටින විදිහට. මේ වගේ කැමති ඩිසයින් එකක් ඔයගලන්ට හිතලා ඔයගොල්ලෝ හදන තැනට ගැලපෙන්න හදාගන්න පුළුවන්. මෙතන අපි හදාගත්ත ඩිසයින් එක තව ටිකක් කැපිලා පේන්න අපි හිතුවා අතරින් පතර තියෙන හිඩස් වලට ගල් පුරව ගන්න. ඉතින් ඒකට අපි මුලින්ම ඉටි කොලයක් එලලා හිඩස් තියෙන තැන් වලට විතරක් කොන්ක්‍රීට් ගල් දාගත්තා. ඔයාට ඕන නම් පුළුවන් මුලින්ම ඉටි කොලයක් එලලා ඒ ඉටි කොලේ උඩ ඔයා හදන ගල් ටිකත් හදාගන්න. එහෙම කළොත් තනකොළ එහෙම අස්සෙන් වැවෙන එකත් නතර වෙනවා. ඉතින් අපි මේ විදිහට ඉටි කොලේ එලලා හිඩස් තියෙන තැන් වලට කොන්ක්‍රීට් ගල් පුරවගෙන අපි හදාගත්ත ගල් තියෙන හරිය කපලා අයින් කරලා දැම්මා. ඉතින් මේ විදිහට තමයි අවසානයේට අපි මෙතන හදාගත්තේ. මේ විදිහ ඇත්තටම ගොඩාක් අඩු වේදමකින් කරගන්න පුළුවන්. මෙතන ටිකක් කෘත්‍රිම පෙනුම වැඩි වුණ නිසා අපි හිතුවා මෙතනට කබොක් ගල් ටිකක් දාලා ෆිනිෂ් කරගන්න.
වතෙන්ම කබොක් ගල් ටිකක් හොයාගෙන ඒක කුඩා වෙන්න කැඩුවා. ඊට පස්සේ මේ වගේ අපි හදාගත්ත ඩිසයින් එක ඉවර වෙන තැනට ලයින් එකක් දාලා එතන ෆිනිෂ් කරගත්තා. ඉතින් මේ විදිහට තමයි අපේ ගාඩන් එකේ මේ කෝණ එක අපිම හදාගෙන ඉවර කරගත්තේ. අපි හිතපු විදිහටම ඩිසයින් කරගත්ත විදිහටම එතන ෆිනිෂ් කරගන්න ලැබුණ එකට ගොඩක් සතුටුයි. අඩු බජට් එකකින් ගාඩන් එකක් ලස්සනට හදාගන්න කැමති කෙනෙක්ට මේ ක්‍රමය ගොඩක් හොඳ ක්‍රමයක්. ඉතින් අපේ ගාඩන් එකේ අනිත් තැනුත් අපි මේ වගේ ලස්සනට හදාගෙන යන ගමන් ඉන්නේ. ඒ වීඩියෝස්ත් මම ඔයගලත් එක්ක ඉස්සරහට ෂෙයා කරගන්නම්. ඉතින් ඔයාගේ ගාඩන් එකත් ලස්සනට හදාගන්න අයිඩියා එකක් ගන්න මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා මම හිතනවා. අලුතින්ම ගාඩන් එකක් හදන කෙනෙක්ට වටිනා අදහස් ඔයා දන්නවා නම් පහලින් කමෙන්ට් එකක් ලියන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.